හයි ළමයි ඉතින් මං ඔෆිස් ගිහිල්ලා ගෙදර ආපු ගමන් මම ටක් ගාලා වීඩියෝ එකක් කරන්නම් මොකද ඔයාලගේ උදව්වෙන් මම සබ්ස්ක්‍රයිබර්ස්ලා 100ක් මට හම්බුණා මගේ channel එකට සබ්ස්ක්‍රයිබර්ස්ලා 100ක් පිරීලා තියෙනවා මම ඒක දැන් හවස එද්දී දැක්කේ ඉතින් ඒ සපෝට් එකට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි හැමදාම මේ කියන්නේ මුදල් උපයන්නේ එහෙම මොනවද නැහැ YouTube එකේ සල්ලි හොයන්නේ මොනවද කරන්නේ නැහැ හැබැයි මට තියෙන සමකේ මම ඔයගොල්ලන්ට ස්තුති ගන්න හේතුව මට හරි සතුටුයි මම කරපු කන්ටෙන්ට් එකක් ඔයගොල්ලන්ට ඒක ප්‍රයෝජනවත් වුණ එක ගැන දැන් ටිකක් කට්ටිය අතරට යනවා මේ වීඩියෝ එක ඉතින් මට ඇත්තටම හරි සතුටුයි ඒ මම ඔයාලට ප්‍රයෝජනවත් දෙයක් කරලා මම 100ක් වෙන සබ්ස්ක්‍රයිබර්ස්ලා ටිකක් ගත්ත එකට ඉතින් සමහර අය ඒක පොඩි ගානක් ඉතින් මිලියන ගණන් සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නයි නමුත් මට මේක තමයි මගේ පටන් ගන්න කියලා හිතුණා මට ආසයි 100ක් වුණ එක ගැන ඉතින් මම ඒකට ඔයාලට ගොඩක් ස්තුති කරනවා හරි මම දැක්කා මම කරපු කන්ටෙන්ට් එකේ ගොඩක් අය සමහර අය කමෙන්ට් කරලා තිබ්බා මම මොකකින්ද මේ වීඩියෝ කරන්නේ එහෙම කියලා අහලා තිබ්බා සහ මට පර්සනලි සමහර අය අහලා කියලා තිබ්බා ගොඩක් අයට ආර්ථික අපහසුතාව දැන් තියෙනවා කියලා ඉතින් මම චුට්ටක් හැමරිස හදලා තියෙන්නේ මම කතා කරලා දුන්න වෙනසක් දැනේ ගණන් ගන්න එපා. ඉතින් මම මේ කන්ටෙන්ට්ස් කරන්නේ iPhone 16 එකකින්. ෂේ පවුලක් නැහැ. මම කරන voice එක sound කිසිම දෙයක් මම edit කරන්නේ නැහැ. මම මේ කියන්නේ raw file එක තමයි දාන්නේ edit කරනවානේ edit කරන්නේ මම පොඩක් speed එක වැඩි කරනවා. මොකද මම ටික කියන්නේ ටික දිගට කතා කරන හින්දා වීඩියෝ එක short කරන්න ඕන හින්දා මම ටිකක් speed එක වැඩි කරනවා. ඒක තමයි මම edit එකට කියලා කරන්නේ. නැත්නම් ලොකු edit එකක් කරන්නේ. ඔයගොල්ලෝට voice එකත් මම හිතනවා clear ඇති මේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් iPhone 16 එකක්ම ඕනේ නැහැ මං හිතන්නේ සාමාන්‍ය හොඳ ෆෝන් එකක අපිට කන්ටෙන්ට් එකක් කරන්න පුළුවන්. අපේ වීඩියෝ එක quality වෙන්න ඕන සහ කන්ටෙන්ට් එකේ තියෙන දේවල් ඒ කියන්නේ අන්තර්ගතය අනුව තමයි මිනිස්සුන්ට එක යන්නේ. ඒ කියන්නේ මම හිතන්නේ දැන් මම කලින් සීරීස් එකක් කරා සති දෙකකින් කොහොමද 15000 හොයන්නේ කියලා. මට පුළුවන් නේ කරන්න ඕක දවසින් කොහොමද මම 15000 කෙව්වේ දවස් දෙකකින් කොහොමද හොයුවේ කියලා. ඒක බොරුව. මිනිස්සුන්ට බොරු කරලා අපිට කන්ටෙන්ට් කරන එක තේරුමක් නැහැ. කියන්නේ සමහර විට අර thumbnail එක දැක්කම ඕක වැඩි නොතේරුම්කමක් තියෙන මොනවසේ ගිහිල්ලා ක්ලික් කරලා බලයි. හැබැයි ඒක ප්‍රැක්ටිකල් නෑනේ අපිට view එකක් views වෙනුවෙන් අපිට ওই දේවල් කියන්නේ බොරු කියන දේවල් කරන්න ඕනේ නැහැ. ඉතින් ඒ හින්දා මම ඔයාලට කියන ඕගොල්ලෝ හොඳ අන්තර්ගතයක් හදා. ඒ කියන්නේ ඔයාලගේ ලයිෆ් එකේම තියෙනවා අපිට vlogs කරන්න පුළුවන් මේ ඒ කියන්නේ මාතෘකා. එහෙම මාතෘකාවක් හොයාගෙන පටන් ගන්න YouTube එක. මම ලැජ්ජ වුණා. මම ඔයාලගේ මගේ channel එකට ගිහින් බැලුවොත් මම මුලදී දාලා දෙන්නේ සමග shorts වල තියෙන්නේ AI content. ඒ කියන්නේ මම AI generated video හදලා දාපුවා තමයි තියෙන්නේ. පස්සේ තමයි මම ටික ටික අර මට බිස්නස් එක මම බිස්නස් එක පටන් ගත්ත එක මට ඒක කන්ටිනියු කරන්න ඕන නිසා තමයි මම හිතාගත්තා මම වීඩියෝ දාන. එතකොට ඔයාලා මම තව කට්ටියකට කියනවා මම මේ බිස්නස් එක කරනවා කියලා. එතකොට මට ඒක මැදදී නවත්තන්න බැරි. මොකද මම දැන් ඔල්රෙඩි කට්ටියකට කියලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ මගෙන් අහනවා කොහොමද ඔයාගේ බිස්නස් එක දැන් තාත්තේ කියලා. එතකොට මම ඒගොල්ලෝ උත්තර දෙන්නත් ඕනේ. එතකොට මට ඒක නැවතුවා කියලා කියන්න බෑනේ. ඒ හින්දා තමයි මම ඉස්සලාම YouTube එකට වීඩියෝ එකක් දැම්මේ. ඒ දැම්මට පස්සේ ගොඩක් අය මගේ TikTok එකකින් channel කියන්නේ TikTok business TikTok එකකින් ගිහිල්ලා නම්බර් එක අරගෙන මට message දාලා තිබ්බා. කොහොමද logo design කරන්නේ. ඒ විදිහට මම ටික ටික YouTube එකට කියන්නේ YouTube එකට වීඩියෝ දාන්න ගත්තේ. ඉතින් ඒ දානකොට මට පස්සේ ටික ටික තේරුණා මම දෙන contents හොඳ නිසා තමයි කියන්නේ මට මුලදී ලොකුවට views ආවේ නැහැ. මගේ බැලුවොත් වීඩියෝ සමහර වෙලාවට 20යි 30යි 40 ඔය ගණන් තමයි තියෙන්නේ. හැබැයි මම වීඩියෝ දාන එක නැවැත්තුවේ නැහැ. ඉතින් ඔයාලට මම කියන්නේ ඕගොල්ලෝ පටන් ගන්න දැන්. ගොඩක් මම දැක්ක දැන් අර මම කලින් කරපු වීඩියෝ එකේ ගොඩාක් ආර්ථික අපහසුතාව තියෙන අය මාව මේක කන්ටැක්ට් කරලා තිබ්බා. මම දැක්ක කමෙන්ට්ස් දාලා තිබ්බා. මම ෆැක්ටරි එකක වැඩ කරන්න ගියොත් කමක් නැද්ද? ඒ වගේ ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් මම කියන්නේ කමක් නැහැ. ඕනම ජොබ් එකක් ඔයගොල්ලෝ කරන්න. මම නම් කියන්නේ අයියෝ අර කරන්න බෑ මේක කරන්න බෑ කියලා ඕගොල්ලොන්ට පුළුවන් කමක් තියනවා නම් ඕනම දෙයක් කරන්න. මොකද ඕනම දෙයක් කියන්නේ මේ නීති විරෝධී දේවල් නෙමෙයි. කුඩු විකුණන ඩ්‍රග්ස් දේවල් විකුණන කියන එක නෙමෙයි මම කියන්නේ. ඒව නැතුව ඔයාගේ කියන්නේ ගිහිලා ඔෆිස් එකක ගිහිල්ලා මේසයක් පිහදාන්න හරි අතු ගන්න හරි මම කියන්නේ මේ ඉගෙන ගන්න නැතුව යන්නේ කියලා නෙමෙයි. නමුත් අර ඕගොල්ලෝන්ගේ එදිනෙදා ජීවන වියදම ගෙදරට බරක් නොවි හොයාගන්න නම් එහෙම දෙයක් හරි කරන්න ප්‍රශ්නයක් නැහැ. මොකද ඒව ගරුත්වයක් තියෙන ජොබ්ස් නේ. මොකද ඔයා මාසාන්තිම පඩිය ගන්න අතු ගාලා වුණත් ඒ ඔයාගේ ශ්‍රමය යොදලා ඒතරවාගේ මහන්සි යොදලා හම්බ කරන සල්ලිය තමයි එතන තියෙන්නේ. ඒතර ඔයක ගැන ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. එහෙනම් මම කියන ඕනම ජොබ් එකක් කරන්න ප්‍රශ්නයක් නැහැ. ඔයක ඔයාලගේ තීරණ. ඒ කියන්නේ ඔයාලගේ කැමැත්ත. ඔයාලගේ ඩිසිෂන් එක ගන්නවා. ඒ කියන්නේ ඔයාලගේ රස්සාවේ ඉන්නවද ඔයාලගේ තත්ත්වෙට මොකද කියන එක ඔයාලා තමයි ඩිසයිඩ් කරන්න ඕනේ. ඒතර මම කියන්නේ අර ජොබ් එක කරන්න බෑ මේ ජොබ් එක කරන්න බෑ කියලා කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා දැනගන්න අතු ගන්න තියනවා නම් ඔයාට ඉඳගෙන පුටුවක් උඩ ඉඳගෙන වැඩ කරන්න බෑ. ඔයාලට මහන්සි වෙන්න ඕන. ඔයාට අතු ගන්න යනවා නම්
හරියට කොස්සක් අල්ලන විදිය දැනගන්න ඕන, අතු ගන්න විදිය දැනගන්න ඕන, පිළිවෙල කියන එක දැනගන්න ඕන. ඉතින් දැන් අපේ ඔෆිස් වල උන තියෙන අතු ගන්න ඇන්ටිලා එහෙම හරීම පිළිවෙල. ඒ ඇන්ටිලා ඇවිල්ලා හරීම පිළිවෙලට අතු ගහලා අස්කලා අපි යනකොට කුණු පොඩ්ඩක්වත් තියන්නේ නැහැ. ඉතින් අර ඒ වගේ ඕගොල්ලොන්ට ඒකගේ පැත්තෙන් උනත් අයිඩියා එකක් තියෙන්න ඕන. ඉතින් ඕනම ජොබ් එකක් කරන්න ප්‍රශ්නයක් නැහැ. ලීගල් ඒ කියන්නේ නීතිමය පැත්තෙන් ඕකේ වෙච්ච ඕනම ජොබ් එකක් කරන්න ඔයාගේ වියදම හොයාගන්න. ඔයාගේ වියදම හොයාගත්තම කවුරුත් දෙන්නේ නැහැ. ඔයා මොකක් කරලාද මේ සල්ලි හොයන්නේ කියලා දැනගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මං වුණත් මගේ ජීවිතේ පොඩි කාලේ මං ගත්තොත් මට මොනාට හරි කියන්නේ මං හිතන්නේ මට කෑම ජාල මොනාරි කරන්න ඕනලා මම පත්තර විකුණලා තියෙනවා කැන්ටින් එකට. මං කියන්න ලැජ්ජ වෙන්නේ නැහැ. මම අද මෙතන QA ඉංජිනේර කෙනෙක් විදියට වැඩ කරාට මම චූටි කාලේ මම කියන්නේ එහෙම තමයි අපිට ආර්ථික අපහසුතාව එනවා. ඒකට ගෙදරට වල දෙන්නේ නැතුව පත්‍ර විකුණලා සල්ලි අරගෙන තියෙන රුපියල් 40ක් කොහෙද මම එහෙම අරගෙන තියෙනවා. ඉතින් Tamanට ප්‍රශ්නයක් නැත්නම් අනිත් අය එක කියන කතාව ගැන හිතන්න එපා. මම දැන් YouTube එක කරන්න කියලා කිව්වේ. දැන් ඔය හිතන්න දැන් ගෑනු ළමයි සමහරලාට ෆැක්ටරි එකකින් වැඩ කරන්න බෑ රෑලි වෙනකන් ඉන්න අමාරු කට්ටිය ඉන්නවා. දැන් මගේ ගෙදර මට ප්‍රශ්නයක් නැහැ. නමුත් සමහර අයට තියෙනවා ගොඩක් ස්ට්‍රික් පාලනයක් තියෙනවා. ඉතින් ඒ වගේ ළමයිට ප්‍රශ්නයක් නැත්නම් YouTube පටන් ගන්න. YouTube එකේ මූණ පෙන්වන්න ඕනේ නැහැ. මම ඔයගොල්ලන්ට කියනවා YouTube එකක් කරනවා නම් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් කන්ටෙන්ට්ස්. ඒ කියන්නේ නීෂ් කියලා තියෙනවා. ඔයාලට පුළුවන් එක්ක මේ වගේ කැමරාවක් ඔන් කරලා කතා කරන්න. ඔයාගේ ලයිෆ් එකේ තියෙන රියල් එක්ස්පීරියන්ස් එක මිනිසුන්ට වැදගත් දෙයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ඩේ ව්ලොග්ස් ඒ කියන්නේ එදිනෙදා ජීවිතේ වැඩ ඒවා පෙන්වන්න පුළුවන්. කුකින් වීඩියෝස් කරන්න පුළුවන්. කුකින් වීඩියෝස් වල ඔයාගේ මූණ පෙන්වන්න නැතුව අද්දෙක් විතරක් තියලා කරන්නත් පුළුවන්. හොඳද? එතකොට උගන්නන ඒවා මම සමහරවිට මේකේ දාලා ඇති වීඩියෝ දෙකක් විතර මම මූණ පෙන්වන්නේ නැහැ. මම වොයිස් ඕවර් එකක් තමයි කරන්නේ. ඒ වගේ දේවල් කරලා ඕගොල්ලන්ට පුළුවන්. කියන්නේ YouTube එකේ වීඩියෝ එකක් දාලා ඕගොල්ලන්ට පුළුවන් එතන සල්ලි හොයන්න. සල්ලි හොයන්න කියන්නේ එකපාර ඔයගොල්ලෝ YouTube එකේ සල්ලි හොයන්න බෑ. ඔයගොල්ලෝ ලොකු කාලයක් වීඩියෝ දාලා තමයි හොයන්න පුළුවන්. මම කිව්වේ මට දැන් 100ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා වට මට ලොකු ටාගට් එකක් තියෙනවා. මට 4000ක් තියෙන සබ්ස්ක්‍රයිබර්ස්ලා ගන්න අඩුම තරමේ එලිජිබිලිටි කියන්නේ මම ඒකට සුදුසුකම ලබන්නත් මුදල් ආදායම මුදල් ලබන්න සුදුසුකම ලබන්නත් මට මේකේ මම සබ්ස්ක්‍රයිබර්ස්ලා 4000ක් හොයන්න ඕනේ. ඉතින් සල්ලි හින්දාම මේක බලාගෙන එන්න එපා. හැබැයි ඔයගොල්ලෝ ටාගට් එක තියාගන්න කවදාද මම මේකේ යම් කිසි වැදගත් දෙයක් මිනිස්සුන්ට දීලා මම මේකෙන් කීයක් හරි හොයනවා. ඒ දැනුමෙන් තමයි ඔයා හොයන්නේ. ඒකත් රස්සාවක් එක්තරා විදිහක. ඔයාගේ දැනුමින් ඔයා හොයන සල්ලි. ඒක එක. ඒතර දෙක තමයි වார்த்தාව කරන්න පුළුවන් ජොබ් එකක් විදිහට මේ මම මේක කරන්න ගත්තේ මේ අර දැක්ක ආර්ථික අපහසුතාව හින්දා. ඕගොල්ලන්ට පුළුවන් රටේ පිළිගත් සුපර් මාකට්ස් ග්ලෝමාක් කීල්ස් මම කියන්නේ අර පොඩක් එකපාර ලොකු ජොබ් එකකට යන්න අමාරු අයට මේ ඉගෙනගෙන කැම්පස් ගිහලා ඔට් එච් අයට නෙමෙයි ඊට වඩා සමහර අය ඉන්න එලෙවල්ස් කරලා සමහරලා ඒ ලෙවල් ඩවුන් වෙලා ඒගොල්ලන්ට ආය පාර කරන්න බැරුව සල්ලි ප්‍රශ්න තියෙන හින්දා ඉන්න කියන්නේ රස්සාව මොනවද කරන්න කියලා හිතාගෙන බැරුව ඉන්න ළමයි. ඒතර ඒ වගේ අයට පුළුවන් ලංකාවේ පිළිගත් ඔය සුපර් මාකට්ස් වල කාගිල්ස් කීල්ස් ග්ලෝමාක් වගේ ඒවට ගිහිල්ලා ඒ වගේ ඉන්ටර්විව්ස් දෙනවා. ඔයගොල්ලෝ කතා කරලා බලන්න මම උනත් ගිහින් තියෙනවා ඉන්ටර්විව්ස් වලට. ගිහිල්ලා බලන්න ඕගොල්ලන්ට මම ගියේ ඉන්ටර්විව්ස් කැම්පස් ඉන්න කාලේ පාර්ට් ටයිම් විදිහට කරන්න කියලා. හැබැයි පාර්ට් ටයිම් මම ඉන්න කාලේ තිබ්බේ නැහැ. හැබැයි මම දැන් දැක්ක කීල්ස් එකේ පාර්ට් ටයිම් තියෙනවා කියලා. හැබැයි හොයලා බලන්න මම දන්නේ ඒගොල්ලෝගේ ෂිෆ්ට් එකට තමයි ඔයගොල්ලන්ට වැඩ කරන්න තියෙන්නේ. ඔවගේ ගිහිල්ලා ඔයාලා CV එකක් හදාගෙන ගිහිල්ලා ඔයගොල්ලෝ ඉන්ටර්විව් වලට යන්න. ඒ කියන්නේ ඒ වගේ නිතරම වගේ ඉන්ටර්විව්ස් තියෙනවා. එතකොට ඔය දෙවනි එක. ඒ කියන්නේ ඕගොල්ලන්ට එතන ගිහලා ජොබ් එකක් අනිවාර්යෙන් හොයන්න පුළුවන්. ඒතර එක YouTube කරලා බලන් ජොබ් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. මම දැක්කා මේ මම කලින් වීඩියෝ එක නමෙත් දාලා තිබ්බා කොණ්ඩකටු බිස්නස් එකක්. කොණ්ඩකටු Google බෑන්ඩ් චුටි මේ අයිටම්ස් ගෑනු ළමයි කැමති අයිටම්ස් බිස්නස් එකක් පටන් ගත්තා කියලා. ඉතින් ඒක ඒ ළමයට හිතුණ එකම වටිනවනේ. ගෙදරට එලා නිකන් ඉන්නේ නැතුව අර කොහෙන් හරි ගිහිලා ලස්සන කොණ්ඩකට වූල් බෑන්ඩ් එකක් හරි අරගෙන ලොකු ප්‍රොෆිට් එකක් එන්නේ ඒත් ඒ ළමයි ඒක කරන්න හරි පෙළඹුණගෙන මට මාර සතුටුයි මම ඉතින් ඒ හින්දා මම ඔයගොල්ලන්ට කියන බිස්නස් එක මාක් හරි පටන් ගන්න පිටකොට ඕන තරම් දේවල් තියෙනවා පොඩි දේවල් රුපියල් 100ට 200ට උදාහරණයක් විදිහට මම කියනංග පොඩි ළමයිගේ සෙල්ලම් බඩුත් පුළුවන් එහෙම නැත්නම් ඉගෙන ගන්න දේවල් අර පැන්සල් අර පාට පැන්සල් පෙට්ටි ඒ වගේව හරිම අඩුවට තියෙන. ඉතින් ඒව ගෙනල්ලා විකුණන්න. ඒ වගේ දේවල් ඕගොල්ලන්ට කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික අයිටම්ස් හරි කරලා විකුණන්න. ඕගොල්ලන්ට එහෙමත් කරන්න පුළුවන්. ඉතින් ඔය ඇවිල්ලා බිස්නස් එකක් කරන විදිහ මම කිව්වා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මම කලින් වීඩියෝ එකක CV ක්‍රියේෂන්ස් කරන මම CV එකක් හදන විදිහ කියන්නේ platform එක මම දාලා තියෙන ඒ වීඩියෝ එකේ ඔයාලා බලන්න ගිහිල්ලා CV එකක් හදන්න පුළුවන්. ඉතින් තව පුළුවන් සමහර අයට පුළුවන් මේක හැමෝටම බෑ රත්තරන් වලට ඉන්වෙස්ට් කරන්න. ඒ කියන්නේ හිතන්න ඔයගොල්ලෝ 70000ක් විතර පාඩ හැබැයි මම දන්නේ නැහැ මම ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝගේ සැලරි එකත් එක්ක ඔයාලා හිතලා බලන්න. රත්තරන් කාසි තියෙනවා පොඩි මිලිග්‍රෑම් එකේ ඉඳන් තියෙන මිලිග්‍රෑම් කියන්නේ මිලිග්‍රෑම් එකේ නෙමෙයි මම හිතන්නේ 500 ඉඳන් වගේ තියෙනවා.
ඒ මිලිග්‍රෑම් 500 මම හිතන්නේ හරි මං කිව්ව මිලිග්‍රෑම් වෙන්න ඕන 500 කොහමද පොඩි මේක 500 ඊට පස්සේ ග්‍රෑම් එක ග්‍රෑම් දෙක ඔය වගේ වෙන්න රත්තරන් කාසි දෙන. ඉතින් ඔයාලට පුළුවන් අර පොඩි මේකක් අරන් දාගන්න. ඒ පොඩි මේකකට මේ දවස්වල ගාණක් යන 26000ක් වගේ 20000 23000 26000 ඔය අතර ගාන තමයි යන්නේ. පුළුවන් කෙනාට චුට්ට ඕක අරන් දාගෙන ඔයගොල්ලන්ට පවුමක් වෙනක එකතු කරන්න පුළුවන්. ඉතින් ඒක මම කියන්නේ මේ පොඩක් වැඩිපුර හම්බ කරන ළමයි වෙනුවෙන් අනිත් අය ගැන හිතන්න එපා. අනිත් අයට පුළුවන් සල්ලි ටිකක් හොයාගෙන ඔයගොල්ලන්ට හම්බෙන පඩිය ඔයගොල්ලෝ කොටස් වලට බෙදලා දාන්න. කොටස් වලට බෙදා ගන්න කියනවා පඩිය හම්බුණා මම මේක අනිවාර්ය වේදන් වලට පාවිච්චි කරනවා. මේක මම ණය ගෙවන්න. මේක මම තව මොන හරි කන්න බොන්න දේවල් වලට ඒ වගේ අනිවාර්ය වේදන් වලට ඔය රෙන්ට් ට්‍රාන්ස්පෝර්ට් වගේ දේවල් වලට ඔයගොල්ලන්ට හම්බෙන පොඩි පඩිය උනත් කොටස් වලට කඩා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔය ඔක්කොම ඉවරුණාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය ඔයගොල්ලෝ ඉගෙන ගන්න කියන්නේ අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න එකට මාර වැලියු එකක් තියෙනවා අද ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් ඔය දේවල් කරන අතර ඔයගොල්ලෝ ෂේප් එකේ ඩිප්ලෝමා එකක් හරි සර්ටිෆිකේට් කෝස් එකක් හරි ඩිග්‍රී එකකට යන්න අමාරුයි නම. මම කියන්නේ ඔය වගේ ලෙවල් වල ඉන්න ළමයි ඩිග්‍රී එකට එකපාර යන්න අමාරුයිනේ. සර්ටිෆිකේට් කෝස් තියෙනවා මේ ඩිප්ලෝමා තියෙන වැදගත් ඒ කියන්නේ මොන හරි කියන්නේ HR හරි කියන්නේ ඔයගොල්ලන්ට වටිනාකමක් දෙන කෝස් එකක් කරන්න. ඒකත් ඔයගොල්ලන්ට වටිනා ඔයගොල්ලෝ දැන් ඉස්සරහට යනකොට ඔයාලා ඉන්න ආයතනය උනත් අප් වෙන්න ඒ වගේ දෙයක් ඒ වගේ ඩිප්ලෝමා එකක් හරි මාකටි සර්ටිෆිකේට් කෝස් එකක් තිබ්බොත් ඔයාලට අප් වෙන්න ලේසි. කියන්නේ මාකටි ක්වොලිෆිකේෂන් එකක් හදා ගන්න ඔයගොල්ලෝ මේ වගේ බිස්නස් එකක් කරන ගමන් ඒකෙන් එන ආදායම වල අධ්‍යාපනය වෙනුවෙන් යොදවන්න. ඒ අධ්‍යාපනය වෙනුවෙන් යොදවන සල්ලි මං හිතන්නේ කිසිම කෙනෙකුට නාස්තියක් වෙයි කියලා. ඒකට පුදුම වැලියු එකක් තියෙනවා දැන් තියෙන ඉන්ඩස්ට්‍රි වල A level පාස් උනේ නැහැ කියලා දැන් ඩිප්ලෝමා එකක් කරන්න බැරි නෑ කරන්න පුළුවන් දැන් තියෙනවා. ඔයගොල්ලෝ ඔබට හොයලා බලන්න. ඊට පස්සේ ඒතර මම දැන් ඔය කියපු කොටස් වලින් ඔයගොල්ලන්ට පුළුවන් සල්ලි හොයන්න. මම මේ කියන්න හේතුව මම දැක්ක ගොඩාක් ළමයි සල්ලි නැතුව දුක් විඳිනවා. සහ සමහර ළමයි කියන්න බැරුව කියන්නේ ගෙවල් වලට කියන්න බැරුව තමන් ආස දේවල් ගන්න නැතුව බලාගෙන ඉන්න අය ඉන්නවා. ඉතින් ඒ ළමයට තමයි මම මේ ටික කිව්වේ. ඉතින් තවත් සමහර අය කතා ඔක්කොම සමහර අය අහලා තිබ්බා. අපි කොළඹ ආවොත් අපිට ගොඩ යන්න පුළුවන්. කොළඹ ජීවිතේ ෂේප්ද ලේසිද කියලා තමයි මගෙන් අහලා තිබ්බේ. මමත් ගමක ළමෙක් හැටියට මම කොළඹ ආවම මට මාර ආසාවක් තිබුණා. මම කියන්නේ මාර ආසාවක් කියන්නේ මට මේ කොළඹ තනියෙන් ජීවත් වෙන්න ඕන නැති. හැබැයි මට තනියෙන් ජීවත් වෙන්න උනේ නෑ. මොකද මම අම්මත් එක්ක තමයි කොළඹ විත් හිටියේ. හැබැයි ඔයත් එක්කම තනියෙන් ජීවත් වෙන යාළුවොත් මට දැන් ඉන්නවා. ඔයාලා තනියෙන් ජීවත් වෙද්දී ඔයාලා හිතන්න ඕන පැති තියෙනවා. මම මේ ඔයාලට එන්න එපා කියන නෙමෙයි මේ ඔයාලා හිතන්න ඕන පැති ඔයගොල්ලෝ එන්න කලින්. එකක් ඔයාගේ බොඩි ෆී එක ගෙදරින් ඉල්ලන්න නැතුව කොහොමද ගෙවන්නේ? ඔයයි කැම බීම කොහොමද ගෙදරින් ඉල්ලන්න නැතුව මැනේජ් කරගන්නේ? ඔයාලට මොන හරි ආස දෙයක් හිතුනොත් ඔය කොහොමද මැනේජ් කරගන්නේ? ඒ කියන්නේ සල්ලි මැනේජ් කරගන්නේ කොහොමද? යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක් හරි යාළුවොත් එක්ක එළියට යනවා නම් හරි කොහොමද ඔයගොල්ලෝ සල්ලි මැනේජ් කරගන්නේ? ඔය කියන ටිකම සහ සමහරට මට ටච් වෙච්ච නැති පැතිත් ඇති ඔයගොල්ලෝ හිතලා බලන්න. ගෙදරට බරක් නෙවෙයි මට මේ ටික බැලන්ස් කරගන්න පුළුවන්ද? නැත්නම් මගේ අතේ මේ තියෙන සල්ලි කියන්නේ අතේ කීයක් හරි ඉතුරු වෙලා තියෙනවා මේ සල්ලි වලින් මට තව ජොබ් මම කොළඹකින් ජොබ් එකක් හොයාගන්නක මට සර්වයිව් වෙන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. එහෙම පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ එන්න. මේ ඇත්තටම අපි ගම්වල දැන් අපි ගමක ගිහිල්ලා ජොබ් එකක් කරොත් අපිට මේ වගේ පඩියක් හම්බෙන්නේ. සාමාන්‍යයෙන් අපිට පොඩි පඩියක් තමයි හම්බෙන්නේ ගමක කරොත්. නමුත් කොළඹට ඇවිත් කරොත් සමහරවිට මම දැක්ක විදිහට ගොඩක් ඔපචුනිටිස් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගමේ කරන අපේ ගමේ කරන ජොබ් එකකට වඩා කොළඹ තියෙන ජොබ් එකේ පඩි හරි වැඩි. හැබැයි ළමයි පඩි වැඩි හා සමානයි වගේ වියදමක්. මොකද ඔයාගේ පඩිය කොච්චර වැඩි නැත්නම් ගමේදී ඔයාට රෙන්ට් ගෙවන්න කැම්පින් වලට ගෙවන්න එහෙම සල්ලි යන්නේ නැහැ. කොළඹ ආවොත් ඔයාට ඒ හැම දෙයකටම වියදම් කරන්න ඕනේ. සහ ඔයාගේ ලෙඩ වුණොත් ඔයාට බෙහෙත් ටිකක් ගන්න හරි ඔයාගේ ඉමර්ජන්සි ෆන්ඩ් එකක් තියෙනවා. ඉතින් ඒ මොනවත්ම නැතුව කොළඹ ඇවිල්ලා කොළඹ වාව් ලස්සනයි ඒ වාව් එක බලන්න එනවා කියන මයින්ඩ් එකෙන් එන්න එපා. මොකද මං එන්න එපා කියන හේතුව. ඔයාලා එහෙම ඇවිත් ළමයි ඕගොල්ලෝ ආස දේවල් ගන්න ගෙවල් වල අම්මට තාත්තටයි කරදර කරද්දී ඒ මිනිස්සු පව්. ඒ මිනිස්සු සමාජලාට කුඹුරු කොටලා සල්ලි හොයනවා වෙන්න පුළුවන්. මොන හරි බඩු විකුණලා හොයනවා වෙන්න පුළුවන්. ඉතින් අර ඔයගොල්ලන්ට අවශ්‍ය ඔක්කොම වමනාව සපයන්නේ මේ මිනිස්සු අර මුළු ජීවිත ගැන වයසට ගිහිල්ලා දහස ඉන්නතු මැරිලා ඔයගොල්ලන්ට සල්ලි හොයනවා. ඔයාලා එක වියදම් කරන්න කිසිම වැදගත් නැති වැඩකට. ඉගෙන ගන්නවට ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මේ අර සමහර අය ඉන්නවනේ ගිහින් කොළඹ ගියොත් නම් මේ හැම ප්‍රශ්නයක්ම විසඳෙයි කියලා හිතන ඒගොල්ලන්ට තමයි මම මේ කියන්නේ. ඔයාලා එන්න ගොඩක් ඔපචුනිටි සහ ගම් වලට වඩා ගොඩක් පරිසරය වෙනස්. හැබැයි හොඳ දේ නරක දේ ඔයා ගානට වෙන් කරලා තියාගන්න. සහ ඔයාගේ
සල්ලි ඔයා තනියෙන් ඔයා ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න කියන්නේ ඔයා සල්ලි හොයාගෙන ඔයාම ජීවත් වෙන්න. ගෙවල් වල මිනිස්සුන්ට වද දෙන්න එපා. මම කියන්නේ අමාරුම තැනක ආවොත් ඔයගොල්ලෝ ගැහුවට කමක් නැහැ. හැබැයි අර ඔයාට ඕන හැමදේම ගන්න ගෙවල් වලට වද දෙන්න එපා. අනිත් ඒ තමයි මිනිස්සුන්ගෙන් ප්‍රවේශයෙන් එන්න. ඒක න ගමක හිටියත් එහෙමයි. නමුත් මෙහි ගොඩක් වෙලාවට කොළඹ ළමයි කොළඹට ආවම নানা ප්‍රකාර මිනිස්සු ඉන්න. දැන් අපි ගත්තොත් දැන් මම ඌව පළාතේ. ඒකට ඌව පළාතේ අදාළ දිස්ත්‍රික්කයේ අදාළ නගරේ මිනිස්සු අපිට හුරුයි. හැබැයි කොළඹ කියන්නේ নানা ප්‍රකාර මුළු ලංකාවෙම මිනිස්සු ගොඩාක් ඇවිල්ලා එක එක පවුල් පසුබිම් වලින්. ඒ පවුල් පසුබිම් වලින් ආපු මිනිස්සු එක එක විදිහ. අපිට හොයන්නවත් බෑ මේ මිනිස්සු හොඳයිද නරකයිද කියලා. හොඳම දේ තමන්ගේ පාඩුවේ රස්සාවට ගියා. තමන්ගේ පාඩුවේ ගෙදර ආවා, බෝඩිමට ආවා, ජීවත් වුණා. ඉතින් මමත් මෝඩ වැඩ කරලා තියෙනවා. මම මගේ ලයිෆ් එක එක්ස්පීරියන්ස් එක මම කියන්නේ. මම තාම අවුරුදු දෙකමාරක් විතර තමයි මම දැන් කරන කියන්නේ රස්සාව කියන්නේ මම ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නේ. ඒ රස්සා කරන්න පටන් ගත්ත අවුරුදු දෙකමාරට මම ලොකු පාඩම් ඉගෙන ගත්ත ලයිෆ් එකේ. ඉතින් මම හිතනවා ඕගොල්ලොත් එන්න කොළඹෙන් ආස ළමයි එන්න. හැබැයි කියන තරම් සුන්දර නැහැ. හැබැයි ඔයා හරියට හිටියොත් ඔයා ෂේප් එකේ බැලන්ස් කරගෙන හිටියොත් ඔයාගේ සැලරි එක හරි ඔයාගාව තියෙන සල්ලි හරි සුන්දරයි. එතකොට සුන්දරයි. මොකද ඔයාට මෙහෙන් යම් කිසි ගාණක් හොයන්න පුළුවන්. ඔයාලා ගෙවල් වලට දෙන්න පුළුවන්. අම්මා තාත්තට සලකන්න පුළුවන්. අම්මා තාත්තා ලෙඩ වුණොත් හරි කීයක් හරි දෙන්න පුළුවන් බය නැතුව. මෙහෙ ආවොත්, ඒ කියන්නේ මෙහෙ හොඳ ඔපචුනිටි එකක් හදාගෙන ආවොත්. බලන්න හැම වෙලෙම බලන්න ඔයගොල්ලෝගේ ලයිෆ් එකේ ස්කිල් එකක් හදාගන්න. මම තව වැඩි දුර මේ වීඩියෝ එක ඇදගෙන යන්නේ නැහැ. ඉතින් මම කියන්නේ මොකක් හරි ස්කිල් එකක් හදාගන්න. ඔයගොල්ලෝගේ ආර්ථික අපහසුතාව වලින් මිදෙන්න. හෝ අර වගේ මම කිව්වා වගේ ගෙදර ඉඳන් බිස්නස් එකක් හරි කරන්න ගන්න. ගොඩාක් දේවල් තියෙනවා. දැන් මම එක් තව දෙයක් කියන්නම්. මම සෝෂල් මීඩියා පැත්තෙන් ගත්තොත් ඔයාලට පුළුවන් FB එකෙන් සල්ලි හොයන්න පුළුවන්, TikTok එකෙන් සල්ලි හොයන්න පුළුවන්, TikTok එකෙන් පුළුවන්. ඒක විදි තියෙනවා. ඒක හොයලා බලන්න. YouTube එකෙන් පුළුවන් කාලයක් යනවා. ඉතින් ඒකට දැම්ම ඉඳන් පොඩි පොඩි දේවල් කරගෙන එන්න. ඒ පොඩ හොයලා බලන්න. හැමදේම අපිට නිකන් අතට පයට ලැබෙන්නේ නැහැ. දැන් මම YouTube එකෙන් ඔයාලට දෙයක් කරත් මට ඔයාලට හැමදේම උගන්වන්න බෑ. ඒ හැමදේකම ඔයාලා තමයි තනියෙන් හොයාගෙන ඉගෙන ගන්නවා. මම හිතනවා ඔයගොල්ලන්ට මම වැදගත් දෙයක් කිව්වා කියලා. හැම වෙලේම මම බලන්න ඔයගොල්ලන්ට වටින දෙයක් කරන්න. ඉතින් ඇත්තටම ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි මම සබ්ස්ක්‍රයිබ් කරාට. මට දැන් අර සබ්ස්ක්‍රයිබර්ස්ලා 100ක් වෙනකොට ගොඩක් සතුටුයි. ඉතින් ඒ හැමෝටම ස්තුතියි. ලයික් එකක් හරි දාගෙන යන හැමෝටම ස්තුතියි. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට ප්‍රශ්න වලට මම උත්තර දුන්නා කියලා. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ වැටෙන්න එපා. කිසිම විදිහකට වැටෙන්න එපා. ඔයගොල්ලන්ට අද සල්ලි නැත සමහරලාවට තව අවුරුද්දකින් දෙකකින් ඔයගොල්ලෝ ඔය ඉන්නවට වඩා හාත්පසින්ම වෙනස් තැනක ඉන්නේ. මොකද මම මගේ ජීවිත එක්ස්පීරියන්ස් එක කියන්නේ මම හිටපු තැන නෙමෙයි මම අද ඉන්නේ. මම ජීවිතේ වැරදි ගොඩාක් කරලා ඇති, මිනිසුන්ට රිද්දලා ඇති. හැබැයි දැන් මම මේල වෙනකොට මම ඉගෙනගෙන මම තවත් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න එක නවත්තලා නැහැ. හොඳට ඉගෙන ගන්න. ඉගෙන ගත්තම තේරෙනවා අපේ වැරදි හදාගන්න. අපි මිනිසුන්ට කරපු වැරදි වලට අපි විසින්ම සමාව ඉල්ලලා කියන්නේ අපි විසින්ම අපේ වැරදි හදාගෙන අපි නිකම්ම තැම්පත් ඉදිරියට අපි ඉස්සරහට යන්න තියෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. බලන්න ඔයගොල්ලෝගේ ජීවිතේ ගොඩ දාගන්න. ඔයාලා පවුලේ හැරවුම් ලක්ෂ්‍ය ඔයා වෙන්න. පුළුවන් තරම් මහන්සි වෙලා කැප වෙලා ඉගෙන ගන්න, සල්ලි හොයන්න, ජීවිතේ විඳින්න. ස්තුතියි.